ඔගොල්ලන්ටත් මගේ වගේ අවුරුදු 15ක් 20ක් විතර පරණ වාහනයක් නම් තියෙන්නේ මේ ප්‍රශ්නයට මුහුණ දීලා ඇති නැත්නම් මුහුණ දෙන්න බොහොම ළඟ ඇති. ඔයගොල්ලන්ට පේන ඇති මගේ ගේජ් ක්ලස්ටර් එකේ වම් පැත්තේ ලයිට් එක ගහලා ගිහිල්ලා තියෙනවා. සහ තියෙන ලයිට්ස් උත් පොඩ්ඩක් බ්‍රයිට් මදි. ඉතින් අවුරුදු 15ක් 20ක් පරණ බල්බ් කොහොමද ගහලා යන්න ළඟ හින්දා මං හිතුවා අපි ඩෑෂ්බෝඩ් ලයිට්ස් ටික මාරු කරගන්න විදිය ඔගොල්ලන්ට කියලා දෙන්න. මොකද මේක ගරාජ් වලට අරන් යන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ගරාජ් බොහොම බිසි. මේ වගේ පොඩි වැඩක් අපිටම කරගන්න පුළුවන්. අපේ පළවෙනි ස්ටෙප් එක තමයි මේ ඩෑෂ්බෝඩ් එකට ඉස්සරහින් තියෙන ප්ලාස්ටික් ට්‍රිම් කෑල්ල ගලවලා ගන්න එක. ඒකට අපි ඉස්සෙල්ලා ස්ටියරින් වීල් එක පාතට දාලා ඉස්සරහට ඒ ට්‍රිම් කෑල්ල අදින්න. එතකොට ඊටාම ලේසියෙන් ක්ලිප් වලින් ගැලවෙලා ඉස්සරහට එනවා. පොඩ්ඩක් හෙමින් දඟලලා කරකලා මේ ඕක එළියට ගන්න පුළුවන්. බය වෙන්න එපා. ඒ ක්ලිප් හිම ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඊළඟ ස්ටෙප් එක තමයි මේ මම පෙන්නලා තියෙන ස්ක්‍රූ 4ක් තියෙනවා මල්ලි ස්ක්‍රූප්පණයකින් ගලවන්න. ඉතින් ලොකු මැජික් එකක් නැහැ. නෝමල් මල්ලි ස්ක්‍රූප්පණයක් දාලා ගලවල ගන්න තමයි තියෙන්නේ. හැබැයි මම එක මේ ට්‍රික් එකක් කියන්නම්. මොකද මේ අපේ ගේජ් ක්ලස්ටර් එක පිටිපස්සේ තියෙන ලොකු ආඝාතයට ඔය නට් එක වැටුණොත් හොයාගන්න හරි අමාරුයි. ඉතින් අපි තව මේ මැග්නට් එකක් තියෙන ස්ක්‍රූප්පණයකින් හෝ ළඟ ස්ක්‍රූ ඇදලා ගන්න පුළුවන් මැග්නට් එකක් තියෙනවා නම් ඒක පාවිච්චි කරලා ටෙක ගලවලා ගන්න. ඉතින් මෙහෙම පරිස්සමින් ගත්තොත් ඔයාට හතරම ලේසියෙන් ගලව ගන්න පුළුවන්. මේ හැන හතර ගලව ගත්තට පස්සේ අපේ ඊළඟ ස්ටෙප් එක තමයි මේ ගේජ් ක්ලස්ටර් එක කනෙක්ට් වෙලා තියෙන වයර් හානස් එක ගලවන එක. ඩෑෂ්බෝඩ් එක ඉස්සරහින් පොඩ්ඩක් නැවුවහම ඔයාට පේනවා ඇති මේ කොළ පාට වයර් හානස් දෙක. මෙන්න මේ මම පෙන්නන ටැබ් එක ප්‍රෙස් කරලා උඩට අදින්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට පේනවා ඇති මේ ස්ටෙප් එකට මම ග්ලව්ස් දෙකක් දාගෙන ඉන්නවා. ඒ ග්ලව්ස් දෙක දාලා තියෙන මේ උඩ තියෙන ප්ලාස්ටික් දාරයට අත කැපෙන්න පුළුවන්. මම හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඒකින්ද ඔයගොල්ලොත් ග්ලව්ස් දෙකක් දාගෙන කරනවා නම් හොඳයි. ටැබ් දෙක ගලව ගත්තට පස්සේ ඔයා මේ දැන් ගේජ් ක්ලස්ටර් එක ෆ්‍රී. ඔයාට එළියට ගන්න තමයි තියෙන්නේ. ඉතින් ස්ටියරින් වීල් එකත් ඩෑෂ්බෝඩ් එකත් අතර මැද්ද හිඩසෙන් එළියට ගන්න. පොඩ්ඩක් ඉඩ මදි හින්දා දඟලලා කරකවලා එක අතට බලන්න එළියට ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ස්ටෙප් එකට ආවනම් කන්ග්‍රැචුලේෂන්ස්. තියෙන අමාරුම වැඩේ කරලා ඉවරයි. දැන් අපි බලමු කොහොමද බල්බ් ටික මාරු කරගන්නේ කියලා. මේ ගේජ් ක්ලස්ටර් එකේ මොන බල්බ් එක කොතෙන්ටද කියන එක දලා අදහසක් ගන්න මෙහෙම හරවල බලලා අපිට මේ දලා අදහසක් ගන්න පුළුවන් මොන බල්බ් එක කොහෙටද කියලා. ඔයාට මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් ඔයාගේ මැනුවල් එකේ තියෙනවා මොන බල්බ් එක මොකටද යන්නේ කියලා හොඳ ඩීටේල් ඩයග්‍රෑම් එකක් ඒක බලලා අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අපි මේකට පාවිච්චි කරනවා W5W බල්බ් එක නැත්නම් T10 කියන බල්බ් වර්ගයත් T5 කියන බල්බ් වර්ගයත්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ලොකු සොකට් තුනක් තියෙනවා. ඒක තමයි මේන් ගේජ් ක්ලස්ටර් එක ලයිට් වෙන බල්බ් එක. ඒකට අපි T10 බල්බ් එක පාවිච්චි කරනවා. ඒ වගේම ඉතුරු මේ චූටි සොකට්ස් ටික වටේ තියෙන චෙක් එන්ජින් ලයිට් ඉන්ඩිකේටර් ලයිට් වගේ වට T5 කියන බල්බ් එකක් පාවිච්චි වෙනවා. මේ බල්බ් එකක් රිප්ලේස් කරන විදිය හරිම ලේසි. මේ සොකට් එකට කියන්නේ ට්විස්ට් සොකට් එක කියලා. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් කැරකෙව්වහම මේ සොකට් එක එළියට එනවා. එළියට ආවට පස්සේ මේ විදියට බල්බ් එක ඇදලා ගන්න. ඊට පස්සේ අලුත් බල්බ් එක ඒකට දාන්න. දැන් මේ බල්බ් වල විශේෂයෙන් නෝට් කරන්න ඕනේ පොලැරිටි කියලා එකක් තියෙන. කියන්නේ ධන ඍණ අගයක් තියෙනවා. ඒක හොයාගන්න ටිකක් අමාරුයි මේ සොකට් එකේ. ඉතින් දාලා ටෙස්ට් කළාම තමයි බලන්න වෙන්නේ. සොකට් එක අපහු ගේජ් ක්ලස්ටර් එකට දාන්න දාලා ට්විස්ට් කරන්න තමයි තියෙන්නේ. එතකොට ටක් ගාලා සද්දයක් ඇහෙනවා. ඒ කියන්නේ ලොක් වුණා. අපි මේ විදියට බල්බ්ස් ටික රිප්ලේස් කරගෙන යනවා. බල්බ්ස් ටික ඔක්කොම රිප්ලේස් කරාට පස්සේ අපි පොඩි ටෙස්ට් එකක් කරන්න බලමු
මොකද මං කිව්වා දනරින ප්‍රශ්නය එක්ක හරියට බල්බ් ටික වැඩ කරනවාද මොකද කියලා. ඉතින් ඔක්කෝම කනෙක් කරන්න කලින් මේ වයහානස් ටැබ් දෙක විතරක් මෙම ප්‍රෙස් කරන්න ටක් ගාල සද්‍යයක්කයි මේ එතකොට වට තේරෙනවා මේක කලික් වුණා කියලා. වයහානස් දෙක් කනෙක් කරගත්තර පස්සේ කාර්ග ඉග්නිෂන් එකට ගෙනල්ල ටෙස්ට් කල බලන්න බල්බ් ටික පත්ව වෙනවාද කියලා. දැන්වාට පේනවා මගේ එක පැත්තක බල්බ එක නම් පත්ව වෙනවා අනික් පැත්ත පත්ව වෙන්නේ ඒ කියන ශුවර් එකට අර දනරින ප්‍රශ්නය ඇවිල්ල තියෙනවා බයවෙන්න එපා වාට තියෙන්නේ ඩිස්කනෙක් කරලා වයහානස එක ගලෝලා මේක මේ බල්බ එක දෙපැත්ත මාරු කරන එක විතරයි. බල්බ් ටික හරියට හදාගත්තට පස්සේ මේ ඉන්ස්ටල් රිමූවල් එකේ රිවර්ස් එක තමයි ඉන්ස්ටොලේෂන් එක අර යන හතර මේ හයි කරන්න ඊට පස්සේ මේ ප්ලාස්ටික් ට්‍රිම් එක අපහු හයි කරන්න. හරි තැංගොගලන්ට පේනා අපේ ලයිට්ස් ටික ඔක්කොම තිබ්බට වඩා හොඳට පත්වෙන. ති මේ වගේ පොඩිපොඩි රිපෑස් ගරාජ්‍යකට නොගින් ඔයාම කරගන්න ඉගෙනගන්න කැමති නම් වන්ඩිය චැනල්ල එකත් එක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටින.